Hey everyone, we just landed in Dubai and before our next flight, we're checking into a 5-star hotel right here at the airport. Let's go inside and see what's this luxurious stay is all about. පොරොන්දුනා වගේම ඔයගොල්ලන්ට අරගෙන ආවා room tour ඒ වගේම අපි දෙන්නගේ stay එකේ vlog එක දිගටම බලාගෙන ඉන්න. Hi. Hi. Coffee. Ta-da! Bathroom එකෙන් පටන් ගමු. මෙතන shower එක තියෙනවා. Shampoo, shower gel තියෙනවා. දැන් හොඳට warm water එනවා. ඕකේ ටිකක් තියෙනවා. shower එක තියෙනවා. hair dryer එක තියෙනවා. එතන ඔක්කොම අවශ්‍ය කරන දේවල් ඔක්කොම තියෙනවා. මේක terminal 3 එක ඇතුළේමයි තියෙන්නේ. ඒක නිසා එළියට යන්න දෙයක් නැහැ. මෙන්න තියෙනවා bathroom එක. towels ඔක්කොම තියලා තියෙනවා. iron එක මෙතන වගේ ඇඳුම් ඔක්කොම දාගන්න තියෙනවා. මේ අපේ hand luggage සැපට නිදාගන්න double bed එකක් තියෙනවා. මේක deluxe room එකක්. Judy suite එකක් වගේ. Main up dinner. And the best part is curtains ayin karama. Voila. Ata inna. Miniso. Pinne terminal 3 ke concourse B mana mata vidiyata. Ooh la la. Sapatin. පැත් දෙකක් නිදා ගන්න ඕනේ. මම පැනලා ඉන්නේ නිදින තැනට නෙවෙයි. දොයි මතයි. අතන ඉන්නවට වඩා මෙතන මාර සනීපයි. ඕකේ. වොෂ් එකක් දාලා චුටි ගැස්සක් තියෙනවා. උන්ට හිතා ගන්න පුළුවන් මම ඉන්නේ ආයේ එයාපෝට් එකේ. දැන් ලංකාවට යන්න තියෙන ඉදර ඉඳගෙන යනවා වගේ. නේ. සාමාන්‍යයෙන් ටවල් එකේ ඉඳලා මරගෙන එනවා ගෙදරින් මට ඒ වගේ පිස්සුවක් තියෙන්නේ. දැන් මෙලාන් ඉඳලා අපි ඩුබායි ආවා. ඩුබායි ඉඳලා ආයෙම යනවා ශ්‍රී ලංකා. Colombo. අද නම් මං හිතන්නේ චුට්ටක් මාන්සිතී කියලා. මට දැන් අමතක වෙලා තියෙනවා මං එයාපෝට් එකේ ඉන්නේ කියලා. ඕගොල්ලන්ට උඩත් හිටියොත් එහෙම හිතෙයි. මෙතනින් දැන් මේක බැලුවොත් හොඳට පේනවා. මම Michael Kors brand එකේ දැන් ඇත්තටම කියනවා ටැක්ස් ගන්නෙ නෑ. මම වෙනත් brands තියෙනවා ගොඩාරිය කාස කරන Michael Kors මං දැන් අතහැරලා තියෙන්නේ. හැබැයි මේ බෑග් එක එකම travel bag එක මේක මොකද මේක ඇතුලේ හැම දෙයක්ම තියෙනවා. මේ විදියටත් view එක බලන්නකෝ. මේ කියනවට වඩා කැමරේ නැතුව ගිහලා ඔයාලට පෙන්නන්නකෝ. Okay. මෙල්ල ගන්න කරන්න නම් දැන් වෙලාවක් නැහැ. water bottles තියලා තියෙනවා. DJI පැටියක් තියෙනවා. tea cafe. මෙන්න මෙයා ගැන තමයි මම කිව්වේ. අයම කියනවා මම Michael Kors brand එකට දැන් ආස නැහැ. Michael Kors brand එකෙන් මම bags ගන්නෙ නැහැ. මම ඒ කාලේ ගත්ත ඒවා අද වෙනතුරු පාවිච්චි කරන්නෙත් නැහැ. දැන් මෙයා ඒ කියන්නේ මේක ඇතුළේ මට පෙන්නන්න බෑ. මගේ මුළු ගේම තියෙනවා මේක ඇතුළේ. මෙතන නම් business class lounge එකක් මොකක් හරි මං හිතන්නේ තියෙන්නේ. අපි බලමු luminosity අඩු කරොත් ඔයාලට හරියට කැමරා එකෙන් පැහැදිලි නැතිව ඇති මේ තියෙන්නේ. Emirates. I'm fly කරන්නේ Emirates. I love the airline is really the best. අන්න plane එකක් මේ දැන් මෙතන යනවා. ඔන්න move වෙනවා. මේ මෙතන මේ පේනවද? මේ ඔක්කොම මගේ room එකට පේන්නේ. හිතා ගන්න පුළුවන්ද? මම හිතනවා ඒක move වුණ නිසා ඔයගොල්ලන්ට හොඳට පේන්නේ නැති කියලා කොහොම හරි මේ වීඩියෝ එකෙන් පේන්නේ නැහැ මම හිතන්නේ. මොකද අර වීදුරු ඒ වගේන් පිටිපස්සෙන්නේ තියෙන්නේ. Wow. It's like a dream. මට තියෙන එකම දේ තමයි ගමන් මහන්සිය කියන්නේ මට wash එකක් දාගන්න තියෙනවා. කියන්නේ පැය 6ක් 7ක් එහෙම ගෙවනකොට මට ඒ අතරමැද wash එකක් දාගන්න තියෙනවා. නිදියන්නත් නෙවෙයි. සහ ඉතින් මේ වගේ comfy clothes මොන හරි දාගෙන එහෙම චුට්ටක් පැය දෙකක් ඉන්න තියෙනවා නම් මරු. දැන් මොනවා නැතත් blow dry කරගන්න ඕනේ. ටිකක් powerful එකක් තියෙනවා කියලා. මොකද hair dryer එකේ තියෙන අර powerful වෙන්න ඕනේ. නැත්තම් නිකන් හරි අමාරුයි නිකන් freezy වෙනවා කොණ්ඩේ. පැයක් දෙකක්ම කියවයි වගේ. ඒක නිසා මම ඔයගොල්ලන්ට පස්සේ කතා කරන්න. දන්නව නැතුව වෙලාව ගිහිල්ලා wash දැම්මා. දාලා ready වෙලා එළියට යන්න යන්නේ. මාර සනීපයි.
මොකද ටිකක් නින්දත් ගියා. ඩුබායි ඉඳලා ලංකාවට යනවා වගේ. දැන් වොෂ් දාලා දොයලා නැගිටලා වොෂ් දාලා ආයෙම ලෑස්ති වෙනවා. ඒ ගොඩක් දුරට කයි. මොකද බඩගිනි නිසා දැන් එළියට යන්න වෙලාව හරි. රෝගරොත් බොමු. මෙන්න මෙහෙම එකක් කරමු අන්තිමට. මෙම ගියා. අන්න ඔයගොල්ලෝ බලාගෙන යන්න ආපස්සට. චරා. Okay. යමු වෙලා යන්න කලින්. මට පෙන්වන්න බැරි වුණා මේ පැත්ත. රූම් එකෙන් එළියේ ස්ටෝර්ස් ඔක්කොම තියෙනවා. කොරිඩර් එක තියෙනවා. පැත්තෙන් මෙහෙම. Okay. පැත්තේ තව කොරිඩර් එකක් තියෙනවා. Duty free thing. Yeah, it's a nice place. Mega Mars so clean සුවඳයිනේ. Some prop, don't I? Handy secrets.